ආගමැතිකම ගන්න මම ජනාධිපති වෙලාම ඉන්නම් මේ ඩීල් දේශපාලනය සහ මුලින්ම අපි අවසන් කරලා තියෙන්නේ මොනම හේතුවකටවත් ප්‍රතිපත්ති වලින් බැහැරව අපි කටයුතු කරන්නේ. A few years later. අනුකුමාර දිසානායක මහත්මයා බයයි මේ රටේ ජනතාව අපිට ලබා දෙන తాවකාලික භාරකාරත්වය ලබාගෙන මේ රට කොට ගනී කියලා බයයි. මේ රට දියුණු කරයි කියලා බයයි. ඔය අනේ නිකම් ඵලයකෝ යන්නේ. යෝග අපේ යෝජනා වලට හැමදාම කරන්නේ විහිළු කරන එක. 2019 විහිළු කරා. සානේ විහිළුව රට බංකොලොත් භාවයට පත් වීමට පරිවර්තනය කරනවා. මම කියන ඔබ සියලු දෙනාට මේ රජය ජනතා විමුක්ති පෙරමුණක් ක්‍රියාත්මක කරන මේ බොරුවට ප්‍රෝඩාවට ඇල්ලවීමට ඔබ රැවටෙන්න එපා. හැබැයි ඔබ දෙපළගේ ඒ කුරුට දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳව මේ හැමදේම දන්නවා. රටේ ජනතාව දන්නවා. ඒ නිසා ඔබගෙන රටේ ලක්ෂ 220 ගෙන මම ඉල්ලීමක් කරනවා. මේ රට ගොඩ ගන්නට අවශ්‍ය ඒ විශිෂ්ට ශක්තිමත් ජනවරම බය නැතුව අපිට ලබා දෙන්න. අපේ මාතෘ භූමිය අපි ගොඩ ගන්නවා. ආබහු රැවටෙන්න එපා. ලොකුම බය මට තියෙන ලොකුම ලැජ්ජාව රට හොරා කාපු හොරුත් එක්ක දේශපාලන දීග කරනවා. හැම අවස්ථාවකදී ප්‍රතිපත්තිකරුකව යුක්තිකරුකව අපි කටයුතු කරන්නට. හොඳට මතක තබා ගන්න. අපේ රජයක් තුළ කිසිම ආකාරයක කුප්‍රකට දේශපාලන ගනුදෙනු වලට ඩීල් වලට තමන්ගේ සුඛ විහරණය උදෙසා තමන්ගේ බඩගෝස්තරවාදී ආසාවන් සපුරාලීම සඳහා මොනම හේතුවකටවත් ප්‍රතිපත්ති වලින් බැහැරව අපි කටයුතු කරන්නේ. 2000 years later. විද්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අපි වැදගත් තීන්දුවක් ගත්තා. ඒ තීන්දුවම ඊයේ තිබ්බ කළමනාකරණ පිටුවේ ගත්තා. අද ප්‍රධාන විපක්ෂයේ විදියට සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් සජාතික පක්ෂයත් එක්ක සමගියෙන් කටයුතු කරන්න, එකට කටයුතු කරන්න විද්‍යාධිකාරී මණ්ඩලයේ කළමනාකරණ පිටුවේ අපිට අනුමැතිය ලැබුණා. කාගේ හරි කේලමක් අහලා මොකක් හරි කොටවන්න කරපු වැඩක්ද කොහෙද බයි. හැබැයි ඉතින් බැලුවහම උනුත් එකයි මුනුත් එකයි කියන්නේ උනුත් එකයි. ආබහු රැවටෙන්න එපා. මොනම ආකාරයකින්වත් දූෂිතින් සමග හවුල් ආණ්ඩුවකට අපි සූදානම් නැහැ. මොනම ආකාරයකින්වත් ඩීල් දේශපාලනය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ගජමිතුරු දේශපාලනය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ආබහු රැවටෙන්න එපා. ප්‍රගතිශීලී විපක්ෂයක් අද අපි මෙහෙවන. මේ විපක්ෂයේ ලොකුම ගුණාංගය තමයි කාත් එක්කවත් ඩීල් නැහැ. අපේ ඩීල් එක තියෙන්නේ මේ රටේ ජීවත් වෙන පොදු ජනතාවත් සමගයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඩීල් දානවට අකමැති නේද? මුළු රටකම හනනකල කියන්න. පින් සිද්ධ වෙයි මං ආයිමත් කියනකම් උඹේ වෙට අපි හොල්ලන්න නැතුනේ. ගෝල් ෆේස් ජනාරගල පාවා දෙන්න එපා නේද? එහෙනම් මිත්‍රවරුනි ඔය අන්තර්කාලීන සූදු වලට අපි සූදානම් නැහැ. අපිට නූල් සූත්‍ර දේශපාලනය ඔබින්නේ නැහැ. රූකඩ දේශපාලනය ඔබින්නේ නැහැ. අපිට ගනුදෙනුවක් නැහැ. මේ හොර හැත්තත් එක්ක ගනුදෙනුවක් නෑමයි. මේක එක කණ්ඩායම් වායු සමීකරණය කරපු කාමරවල ඉඳගෙන ඔය ආගමැතිකම ගන්න මම ජනාධිපති වෙලාම ඉන්නම්. ඔයාට ආරාමතිකම් දෙන්නම්. ඕන්නම් පවුල පෞද්ගලික ලේකම් කරගන්න. සංස්ථා සභාපතිකම් මෙච්චර දෙන්නම්. ඒ යුගයේ අවසන්. ඒ යුගයට අපේ රටේ තනක් නැහැ. ඒක හැමෝම අවබෝධ කරගන්න ඕන. මේ ඩීල් දේශපාලනය සහ මුලින්ම අපි අවසන් කරලා තියෙන්නේ. කේලියා ගබු මලු පහ පෑගුණා.